Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවාද වීඩියෝ එකට. අද අපි යන්නේ හසලක තියෙන රත්නැල්ලේ ටුවර් එක. රත්නැල්ල පිහිටලා තියෙන්නේ මහනුවර හසලක කියන ගම්මානයේ. රත්නැල්ල තමයි ලංකාවේ 14 වෙනියට වැඩි මුසකින් පිහිටි දිය ඇල්ල. මේක පටන් ගන්නේ නකල් සුරක්ෂිතයෙන්. මේකෙන් පහළ තියෙන කුඹුරු වලට ජලය සම්පාදනය වෙනවා. හසලක ඔය තමයි රත්නැල්ල විදිහට හරිම ලස්සනට ගලාගෙන හැලෙන්නේ. රත්නැල්ලට යන්න මාර්ග 3ක් තියෙනවා. මහනුවරින් ඉඳන් මහියංගනේ ඉඳන් සහ දඹුල්ල පැත්තෙන් ඉඳන්. මහනුවරින් ඉඳන් සහ මහියංගනේ ඉඳන් ඔයාලා එනවා නම් හසලක ගාමිණී පිළිරුව ගාවට ඇවිල්ලා තමයි යන්න ඕනේ. ඔයාලා දඹුල්ල පැත්තෙන් ඉඳන් එනවා නම් දඹුල්ලෙන් බකමුණ හරහා හෙට්ටිපොළට ඇවිල්ලා හෙට්ටිපොළ හසලක පාර තමයි එන්න ඕනේ. ඔයාලා මහනුවර හරි මහියංගනේ හරි ඉඳන් එනවා නම් හසලක ගාමිණී පිළිරුව ගාවේ හසලක වස්ගමුව පාරේ මීටර් 900ක් ගියාම තමයි රත්නැල්ල තියෙන පාරට හැරෙන්න තියෙන්නේ. මේ හසලක වස්ගමුව පාර ගොඩක් දෙනා දන්නේ හසලක හෙට්ටිපොළ පාර කියලා. රත්නැල්ල පිහිටලා තියෙන්නේ රත්නැල්ල රක්ෂිත වනාන්තරය ඇතුලේ. එතකොට ඔයාලා ටිකට් එක ගන්න ඕනි ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඔයාලට ටිකට් එකක් රුපියල් 100කට වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම එතන කාර් පාක් එකක් තියෙනවා. ඔයාලට ඔයාලගේ වාහන නවත්තලා යන්නත් පුළුවන්. රත්නැල්ලට යන්න ඔයාලට කිලෝමීටර් 2ක් වගේ ගමනක් යන්න තියෙනවා. පාර එහෙම ලොකු අමාරු පාරක් නෙවෙයි. පාර හොඳටම තියෙනවා. රත්නැල්ලෙන් වැටෙන වතුර පාරක් යන කානුවක් දිගේ තමයි මේ මාර්ගය පිහිටලා තියෙන්නේ. මේ රත්නැල්ලට යන පාර හරිම ලස්සන පාරක්. ගම මැදින් තමයි මේ පාර වැටිලා තියෙන්නේ. මේ රත්නැල්ලට යන පාරේදී ඔයාලට මගදී හම්බ වෙන තවත් ඇල්ලක්. ඒක තමයි කළුවා වැටුණු ඇල්ල. මේ කළුවා වැටුණු ඇල්ලට නම් නිශ්චිත මාර්ගයක් නැහැ යන්න. ඔයාලට ඒක යන්න අත්‍යවශ්‍යම නම් කාගෙන් හරි අහලා යන්නේ වඩාත් හොඳයි. මොකද ඒකට හරියටම යන්න පාරක් නැති නිසා. ඒ වගේම වතුර වැඩි කාලෙට නම් ඇල්ල ගාවටම යන්න අමාරුයි. කියන වහින කාලෙට වගේ. වතුර අඩු කාලෙට නම් ඔයාලට ඇල්ල ගාවටම ගිහිල්ලා ඇල්ල බලන්න පුළුවන්. ඒ වගේම මෙතන නාන්න තරම් සේෆ් තැන් හරිම අඩුයි. ඔයාලට එහෙම අත්‍යවශ්‍යම නම් දන්න කෙනෙක්ගෙන් අහලා ඒ දේවල් හරියටම කන්ෆර්ම් කරගෙන නාන්න පුළුවන්. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ඇල්ලට ගිහිල්ලා එන ගමනට සාමාන්‍යයෙන් පැය 3ක වගේ කාලයක් යනවා. මේ යන පාරේ අතරමඟ කඩමුකුත් නැහැ. ඒ නිසා ඔයාලට කෑම මොනා හරි ඒ වගේ වතුර මොනා හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා සූදානම් කරගෙනම ගමන පිටත් වෙන්න. ඉතින් මේ රත්නැල්ල කියන්නේ ගොඩක් දෙනා දන්නේ නැති ඇතුළක තියෙන තැනක්. මේ වගේ විශාල සංඛ්‍යාවක් ඇති ලංකාවේ. ඉතින් මං හිතනවා මේ කියපු දේවල් ඔයාලට ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.